ආයිබෝවන් වැදගත්ම වැඩක් කර කර ඉන්නකොට නැත්නම් හොඳ ෆිල්ම් එකක් බල බල ඉන්නකොට කිසිම හේතුවක් නැතුව කම්පියුටර් එක එකපාරටම රීස්ටාර්ට් වෙන එක තරම් අප්සෙට් යන දෙයක් තවත් නෑ නේද? ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන මේ කරදරකාරී ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියලායි. ගොඩක් දෙනෙක්ට මේ අධ්‍යක්ීම හුරු පුරුදු ඇති. හැබැයි කලබල වෙන්න එපා. මේක හරියට විසඳන්න පුළුවන් අභිරහසක් වගේ දෙයක්. එහෙනම් සූදානම්ද? අපි අපේ රහස් පරීක්ෂක කණ්ඩාඩි දාගෙන මේ අභිරහසට හේතුව මොකක්ද කියලා පියවරෙන් පියවර හොයාගෙන යමු. හොඳයි. අපේ විමර්ශනයේ පළවෙනි විමසව ප්‍රධානම සැකකරු තමයි අධික උෂ්ණත්වය. ඒ කියන්නේ ඕවර්හීටින්. කම්පියුටරයක් එකපාරටම රීස්ටාර්ට් වෙන්න තියෙන සුලභම හේතුව මේක තමයි. හැබැයි ඇත්තටම මෙයා වැරදිකරුවෙක්ට වඩා කම්පියුටරේට හානියක් වෙන්න කලින් කෑ ගහන ආරක්ෂකයෙක් වගේ. සරලවම කිව්වොත් කම්පියුටරේ මොලේ ඒ කියන්නේ ප්‍රොසෙසර් හරි ග්‍රැෆික් කාඩ් එක හරි ඕනවට වඩා රත් වුනම ඒ කොටස් පිච්චිලා යන්න කලින් සිස්ටම් එක තමන්වම බේරගන්න රීස්ටාර්ට් වෙනවා. මේ ප්‍රශ්නේ බරපතල වුණාට පුදුමයකට වගේ විසඳුම් හරිම සරලයි. පළවෙනි දේ ඇතුලේ තියෙන දූවිලි ටික සුද්ධ කරන එක. දෙවෙනි එක හොඳට හුලං වදින තැනකින් තියෙන එක. අන්තිමට ලැප්ටොප් එකක් නම් පොඩි කූලින් පෑඩ් එකක් පාවිච්චි කරන එක වගේ පොඩි දේවල් වලින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. හරි. හිතමුකෝ උෂ්ණත්වය පාලනය කරලා තාම රීස්ටාර්ට් වෙනවා කියලා. එහෙනම් අපි විමර්ශනයේ ඊළඟ සැකකරු දිහාට යොමු කරන්න වෙනවා. ඒ තමයි විදුලි බලය සම්බන්ධ ගැටලු, විශේෂයෙන්ම power supply unit එක, එහෙමත් නැත්නම් PSU එක. PSU එක කියන්නේ හරියට කම්පියුටරේ හදවත වගේ. හදවත දුර්වල නම් ශරීරයේ අනිත් කොටස් වලට හරියට ලේ යන්නේ නැහැ වගේ තමයි PSU එක දුර්වල නම් අනිත් කොටස් වලට හරියට බලය ලගින්නේ නැහැ. ඒ නිසා හැම කේබල් එකක්ම හිරට සම්බන්ධ වෙලාද කියලාත් හොඳට බලන්න ඕනේ. හොඳයි, දැන් තමයි අපි අපේ විමර්ශනයේට ටිකක් ගැඹුරටම යන්නේ. ඒ කියන්නේ මැෂින් ඇතුලේ තියෙන භෞතික කොටස්, ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් වල මොකක් හරි දෝෂයක් තියනවාද කියලා බලන්න. සමහර වෙලාවට කම්පියුටරේ මතකය, ඒ කියන්නේ RAM එක හරි දත්ත ගබඩාව, ඒ කියන්නේ hard drive එක හරි ලෙඩ වුණාම මුළු පද්ධතියම අවුල් වෙලා රීස්ටාර්ට් වෙන්න පටන් ගන්නවා. මේක හරියට අතිවාරම දුර්වල ගොඩනැගිල්ලක් වගේ ඕනම වෙලාවක අස්ථාවර වෙන්න පුළුවන්. හැබැයි හොඳම දේ තමයි මේ දෝෂ හොයාගන්න අපිට වෙලම සල්ලි දීලා software ගන්න ඕන නෑ. Windows වලම එනවා Windows Memory Diagnostic කියලා tool එකක්. RAM එකේ ප්‍රශ්න check කරන්න ඒ වගේම chkdsk කියන command එකෙන් hard drive එකේ දෝෂත් අපිටම හොයාගන්න පුළුවන්. හරි, අපි දැන් භෞතික සාක්ෂි ඔක්කොම බැලුවා. දැන් බලමු අපේ අන්තිම සැකකරු ගැන. මෙයාලා තමයි අර නොපෙනී ඉඳන් වැඩේ දෙන කට්ටිය. ඒ කියන්නේ software වල තියෙන ගැටලු. ඩ්‍රයිවර්ස් කියන්නේ හරි සරලව කම්පියුටර් එක එක කොටස් වලට එකිනෙකා එක කතා කරන්න උගන්වන භාෂා පරිවර්තකයක් වගේ. එක ඩ්‍රයිවර් එකක් අවුල් ගියොත් මුළු සිස්ටම් එකම අවුල් වෙලා රීස්ටාර්ට් වෙනවා. අනිත් පැත්තෙන් ඉන්න වෛරස්, මැල්වෙයාර් වගේ දේවල් එයාලා නම් ඉතින් හිතාමතාම පද්ධතිය අවුල් කරනවා. ඉතින් මේ නොපෙනෙන හතුරන්ට විරුද්ධව අපිට ප්‍රධාන ආයුධ තුනක් තියෙනවා. එක හැම ඩ්‍රයිවර් එකක්ම විශේෂයෙන්ම ග්‍රැෆික් ඩ්‍රයිවර් එක අලුත්ම එකට අප්ඩේට් කරන එක. දෙක සේෆ් මෝඩ් එකට ගිහින් අවුල් කරන software හඳුනාගෙන අයින් කරන එක. තුන හොඳ ඇන්ටිවෛරස් එකකින් full scan එකක් දාන එක. හරි. දැන් අපේ සැකකරුවන් 4 දෙනාම ගැන තොරතුරු තියෙනවා. දැන් තියෙන්නේ මේ ඔක්කොම එකට එකතු කරලා නිවැරදි පිළිවෙලකට අපේ ක්‍රියාකාරී සැලැස්ම දියත් කරන්න. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි පිළිවෙල. හැමතිස්සෙම පටන් ගන්න ඕනේ ලේසිම සහ සුලභම ප්‍රශ්නෙන්. ඒ කියන්නේ ඕවර්හීටින් වලින්. ඉතින් මේක තමයි අපේ විමර්ශනයේ රන් රීතිය. පියවර 1 උෂ්ණත්වය බලනවා. ඒක හරිනම් පියවර 2 හાર્ඩ්වෙයාර්, ඒ කියන්නේ RAM එකයි hard drive එකයි චෙක් කරනවා. ඒවත් හරිනම් විතරයි අපි තුන්වෙනි පියවරට, ඒ කියන්නේ software, driver සහ virus පැත්තට යන්නේ. මේ පිළිවෙල අනිවාර්යෙන්ම අනුගමනය කරන්න ඕනේ. හොඳයි. මේ හැමදේම කරලා තාමත් කම්පියුටරේ රීස්ටාර්ට් වෙනවද? එහෙම වෙනවනම් ඒකෙන් කියන්නේ පරාජය වුණා කියන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ දැන් මේකේ තියෙන ගැටලුව ඊට වඩා සංකීර්ණ එකක් වෙන්න පුළුවන්. ඒ නිසා වෘත්තීය තාක්ෂණික ශිල්පියෙකුගේ උදව් ගන්න කාලය හරි කියන එකයි. මොකද දක්ෂම රහස් පරීක්ෂකයන්ට සමහර වෙලාවට පොඩි උදව්වක් ඕනේ වෙනවන්නේ.